සුදු ලුණු කොහොමද පහසුවෙන් වගා කරගන්නේ කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මේ සුදු ලුණු මේ විදිහට සුද්ධ කරලා අපිට මේක වතුර මත පැල කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ ප්ලාස්ටික් කප් මේ විදිහට සකස් කරගන්න ඕනේ. මේ මූඩියත් එක්කම අරගෙන මූඩියේ මේ කොටස අයින් කරන්න. එතකොට මේ සුදු ලුණු බික් මේක මත තියන්න පුළුවන්. ඒතර මේ වතුර මේ විදිහට වතුර මත ඉතාම පොඩි ප්‍රමාණයක් මේක ගෑවෙන විදිහට වතුර තියන්න ඕන. වතුර ගොඩාක් තියන්න එපා. එතකොට මේක වර්ධනය වෙන්නේ නැහැ. ඊළඟට දවසක් කර දවසක් මේ වතුර මාරු කරන්න ඕනේ. මේක පැල වෙනකම්. සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වෙද්දි මේක වර්ධනය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පසේ හිටවන්න. බලන්න මේ විදිහට දිනෙන් දින වර්ධනය ඔයාලට පෙන්වන්න පුළුවන්. දවස් දෙකක් විද්දි මේ විදිහට සුළු වර්ධනයක් තියෙනවා. දවස් 4ක් වෙද්දි මේ විදිහට කොළ හැම හොඳට වැඩිලා තියෙනවා. දවස් 5ක් වෙනකොට දැන් අපේ සුදු ලුණු අපි බිමේ සිටවන්න සුදුසු තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දැන් අපි වාජන වලින් අයින් කරලා අපි දැන් පස්ස සකස් කරගන්න ඕනේ මේ පැල හිටවන්න. මේ පැල වෙන් කරලා අපි හිටවනවා. මේක පස්සේ හිටෙව්වාම මේ තනි බික මේක වර්ධනය වෙලා බික් ගොඩක් තියෙන සුදු ලුණු අපිට ගන්න පුළුවන්. මේකට අපි පස්ස සකස් කරගන්න ඕනේ. මේකට ගොම සාමාන්‍ය පස් කෝබත් දාලා මේක ට්‍රයිගොඩෝමා එකතු කරගන්න. එතකොට මේ දිලීර ආසාදනය නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට සිටවලා මේක වර්ධනය වුණාම ඔයාලට අස්වැන්න නෙලා ගන්න පුළුවන්.